ඔන්න යාළුවනේ අදත් මං අලුත්ම වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න ආවා. අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ඉතාමත් ඈත ඉතිහාසයක් තියෙන ප්‍රසිද්ධ ස්ථානයක් වන කාගෙත් කතාබහට ලක් වෙලා තියෙන බෝගම්බර සිරගෙදර ගැන විස්තර ටිකක්. බෝගම්බර සිරගෙදර තියෙන්නේ මහනුවර නගර මැදයේ බෝගම්බර වැව අසල. මේක ඉදි කරලා තියෙන විශාල ගල් බිත්තිය හා වටකුරු ව්‍යුහයේ හින්දා මේක දකින්න බොහෝ අයගේ හිතට බයක් දැනෙනවා කියලා මේක බලන්න ආපු ගොඩක් අය කියලා තියෙනවා. මේක ශ්‍රී ලංකාවේ දෙවන පැරණිතම සිරගෙදර විදිහට ඉතිහාසගත වෙලා තියෙනවා. මේ බෝගම්බර සිරගෙදර බ්‍රිතාන්‍ය රාජ්‍ය කාලේ ඒ කියන්නේ 1876 වගේ තමයි ඉදි කරලා තියෙන්නේ. මේ සිරගෙදර ප්‍රංශයේ බැස්ටිල් සිරගෙදර සමානව ඉදි කරලා තියෙන අතර මේකේ විශේෂත්වය තමයි තනි ෆවුන්ඩේෂනයක් යොදා ඉදි කරලා තියෙන ආසියාවේ දිගම ගොඩනැගිල්ල වීම. බෝගම්බර හිරගෙදර තුල මහල් 3ක් හා සිරමැදිරි 328ක් තියෙනවා. ඒ වගේම සිරකරුවන් 400කට ආසන්නයෙන් මේක ඉඳලා තියෙනවා. මුල් කාලයේ මේක දේශපාලනික සිරකරුවන් රඳවා තබා ගැනීමට වෙනම කොටසකුත් තිබිලා තියෙනවා. මේකට අමතරව ආගමික කටයුතු, කාර්මික ශිල්ප ඉගැන්වීම, මුළුතැන්ගේ හා බාබර් සාප්පු වගේ පහසුකමුත් මේකේ තිබිලා තියෙනවා. බෝගම්බර සිරගෙදර දිගින් අඩි 556ක් හා පළලින් අඩි 144ක් හා උසින් අඩි 102කට ආසන්න මහා විශාලත්වයක් තියෙන තනි අත්තිවාරමකින් ඉදි කරලා තියෙන ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ල ඉතා ශක්තිමත් වාස්තුවක් වන අතර ලෝක උරුමයෙන් හා සංචාරක වටිනාකමකිනුත් යුක්තයි. ඔයාලා දන්නවද යාළුවනේ මේ සිරගෙදර ඇතුළත තියෙන අඳුරු හා গুপ্ত ස්වභාවයේ හින්දා මේක ඊටාම භයානක සිරගෙදරක් විදිහට තමයි ඉතිහාසගත වෙන්නේ. මේ සිරගෙදර තුල සිරකරුවන්ට කැම ලබා දීමට බිත්තිය යටින් හෝ දොර යටින් පුංචි කවුලුවක් තියලා තියෙනවා. මේ සිරකරුවන්ට රාත්‍රී කාලයේදී භාවිතා කිරීමට ලබා දෙන්නේ වතුර ලීටරයක් වගේ සුළු ප්‍රමාණයක්ලු. ඒක උදෑසන වෙනකම්ම අර පිරිමැස්මෙන් භාවිතා කරන්න ඕනෙලු. මේ සිරගෙදර මරණ දඬුවම ක්‍රියාත්මක කළ අතර මරණ දඬුවමට පෙර දවස් 7ක් සිටීමට වෙනම අඳුරු කුටි 7ක් නිර්මාණය කරලා තියෙනවා. මේ අඳුරු කුටි 7ට එහා පැත්තෙන් තමයි එල්ලුම් ගහ හදලා තියෙන්නේ. මේකට අමතරව යාළුවනේ මේ බෝගම්බර සිරගෙදර ඇතුළේ වෙනමම අඳුරු කරලා තියෙන කොටසක් තියෙනවා. ඔයාලා අහලා ඇති මරුසිරා කියලා සිරකරුවෙක් ගැන. ඒ මරුසිරා කියන සිරකරුවද ඉඳලා තියෙන්නේ මේ සිරකුටිය තුල. මං අද මගේ යාළුවොත් එක්ක ආවා බෝගම්බර සිරගෙදර බලන්න. බෝගම්බර සිරගෙදරට රැගෙන එන සිරකරුවන් ඊටාම දරුණු අපරාධකරුවන්, මිනිමරුවන් හා මංකොල්ලකාරයන් කියලා එතන හිටපු මාමා කෙනෙක් අපිට කිව්වා. ඇත්තමයි යාළුවනේ මේ සිරගෙදර ඇතුළට බලන්න ආවම පුදුම බයක් දැනෙනවා. තනි කරම අඳුර විතරමයි. වැහි මන්දාරම් දවස්වලට මීටත් වඩා අඳුර වැටෙනවලු. අපි සමහර සිරකුටි බලන්න ගියේ ෆෝන් එකේ ටෝච් එක ඔන් කරගෙන. ඒ තරමටම අඳුරුයි. ඔයාලත් මහනුවර එනවා නම් අනිවාර්යයෙන්ම බෝගම්බර සිරගෙදර බලන්න යන්න. ඒක ඊටාම විශිෂ්ට සිරගෙදරක්. මං හිතන විදිහට ඒක ඇතුළට ආපු සිරකරුවෙකුට මරණ බියට වඩා අඳුරු බිය හොඳටම දැනෙන්නේ නැති කියලා හිතෙනවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ජය වේවා.